හරිම සතුටු දවසක්. මම මගේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ දැකගත්තා මගේ ඇස් දෙකෙන්ම. ඒ කියන්නේ සංඝපාල පන්සලේ ඉඳන් පැල්මොඩ රජමහා විහාරයට ගෙනියනකොට අපේ හන්දියේ දැන් තමයි ගෙනියන්නේ මේන් රෝඩ් එක ගන්න තියෙන්නේ ඇඹිලි පිටිය රත්තුපුර. අපි එතනට ගිහිල්ලා අපි ගියේ කොහොම හරි 8ටවත් උන්නේ නැහැ. 8ට 20යි. මම එතනම හිටගෙනම තමයි ඉතින් මං ඉඳගත්තේ නැහැ ධාතුන් වහන්සේ වඳින්න ඕනේ ඉඳා. මොකද කොට හරි ගිහිල්ලා මොනවාරි කාලා එනකොට ධාතුන් වහන්සේ මගේ ඇරේ කියලා මම පොටවත් ගියේ නෑ. මම ඉතින් ඉස්සරහටම ගිහලා ඉඳගත්තේ යාළුවනේ මට හරිම සතුටුයි අද. මගේ පෙර පිනක් තියෙනවා. බුදුහාමුදුරුවෝ සේසින් දැක්කා වගේ අද දැක්කේ. ඇත්තම ගොඩක් සතුටුයි. කොහොම හරි කිසිම කරදරයක් වෙන්නේ නැති වෙන්න කොහොම හරි කළා අද දෙවියන්ගේ පිහිටෙන් කියලා බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේ ධාතුන් වහන්සේ සර්වඥාතුන් වහන්සේ වහන්සේලා දෙනම මම දැකගත්තා. මම ස්තුති කරන්න ඕනේ හිරු මාතෘජාලයේ සභාපති රේණු සිල්වා මැතිතුමාගේ සීලම කාර්ය මණ්ඩලයට මහත් වූ වෙහෙසක් දරනවා අපිට ඒ පින කරගන්න. එයාලට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉස්සරම ආචාර්ය කරනවා ඔයාලා කරන මේ පින් කටයුතු වලට. ඇත්තම මට ගොඩාක් සතුටුයි ගොඩාක් සතුටුයි. අද මම කොහොම හරි කරලා පොරක් කාලා හරි ධාතුන් වහන්සේ නැගත්තා. ඔයාලත් ඔය මගද දෙපස්සේ අද පැල්මොඩ රජමහා විහාරයේ වඩම්මලා ඊට පස්සේ රත්නපුර ටවුමේ පැයක් තියෙනවා. ඔයාලත් පුළුවන් නම් ඊට සර්වඥාතුන් වහන්සේ වෙන ගන්න කොහොම හරි කට්ටක් කාලා මගේ කොන්දක් එක්කමත් තිබුණා. කොන්ද එක්කම ගණන් ගන්න නැතුව ගිහින් තමයි පැය ගාණක් හිටගෙන ඉඳලා තමයි ධාතුන් වහන්සේලා ගත්තේ. ගොඩාක්ම සතුටුයි. මම වීඩියෝ එකක් දැම්මා. ඔයාලා ඒක බලන්න. ඔයාලගේ අදහස් මම කමෙන්ට් කරන්න. ඉතින් යාළුවනේ ඔයාලට පිටසරණයි.